නැබුවන් ළමයි මිශ්‍ර අභ්‍යාසවල 8 වෙනි දවසට එද්දී ගණන් 4ක් දාලා තියෙනවා. right. පළවෙනි ගණනේ තියෙන්නේ x ඍණ එකේ වර්ගමූලය විශාලයි පහරින x ගේ වර්ගමූලය. right. x ඍණ එකේ වර්ගමූලය විශාල වෙනවා පහරින x ගේ වර්ගමූලයට වඩා. හරි. තෘප්ත කරන x අගයන් සොයන්න. right. දැන් මෙතන ඉස්සෙල්ලම දැනගන්න ඕනි x කියන සංඛ්‍යා තාත්වික සංඛ්‍යා. හරි. එතකොට අපි මේක විසඳලා බලාපොරොත්තු වෙන්නේ x ගේ තාත්වික විසඳුම් කුලකය හොයන එක. හරිද? එතකොට ඔයාලා දන්නවා තාත්වික සංඛ්‍යාවක් කියන එකට තියෙන නිර්වචනය වෙන්නේ සලකනු ලබන සංඛ්‍යාවක් අරගෙන වර්ග කරොත් 2 වර්ග කරොත් 4යි ඍණ 3 එයා අරගෙන වර්ග කරොත් 9යි 2 බෙදීම 5 ඍණාගය ගමුකෝ වර්ග කරොත් 4 බෙදීම 25යි මූල 2 වර්ග කරොත් 2යි ඍණ මූල 2 වර්ග කරොත් කොච්චරද? ඍණ මූල 2 වර්ග කරොත් කොච්චරද? හරි. සලකනු ලබන සංඛ්‍යාවක් අරගෙන වර්ග කරාට පස්සේ ලැබෙන පිළිතුර ධනාගයක් වෙනවා නම් වර්ග කරන්න කලින් තිබ්බ සංඛ්‍යාව තාත්වික සංඛ්‍යාවක්. හරි. එතකොට සාමාන්‍යයෙන් වර්ගමූල ලකුණ ඇතුලේ ඍණ සංඛ්‍යා කියන එක පවතින්නේ නැහැ. වර්ගමූල ලකුණ ඇතුලේ ඍණ සංඛ්‍යා කියන එක අතාත්විකයි. තාත්වික වෙන්නේ නැහැ. අතාත්වික පිළිතුරු කියලා හඳුන්වනවා. හරි. එහෙනම් මේ අසමානතාවය විසඳගෙන යද්දී හරි x ඍණ 1 කියන සංඛ්‍යාව තියෙන්නේ. දැන් මෙයා ගැන හිතන්නකෝ. x ඍණ 1 කියන සංඛ්‍යාව තියෙන්නේ වර්ගමූල ලකුණ ඇතුලේ. එතකොට ළමයි අපි දැනගන්න ඕනේ x ඍණ 1 වර්ගමූලය. හරි. x ඍණ 1 වර්ගමූලය කිව්වම x ඍණ 1 වර්ගමූලය. ඇත්තටම ගත්තොත් මේක x ඍණ 1 ධන වර්ගමූලයයි. අපි මේ ඉලක්කම දැක්කොත් දන්නවා 3යි. එයාගේ ලකුණ ධන. අමුතුවෙන් සඳහන් කරන්න දෙයක් නැහැ. ඍණ 3 නම් අපි එයාගේ ලකුණ සඳහන් කරනවා. එතකොට මේ ධන සංඛ්‍යාවක් ලියද්දී එයාගේ ලකුණ කියන එක අපි සඳහනක් කරන්නේ නැහැනේ ළමයි. හරි. ඒ වගේ මේක ඇවිල්ලා ධන වර්ගමූලය. ධන වර්ගමූලය. හරි. එතකොට එතන ඉස්සරහින් ඍණක් දැම්මොත් මේක ඇවිල්ලා ඍණ වර්ගමූලය. හරි. එතකොට මේ තියෙන දෙන්නම ධන වර්ගමූල දෙකක්. මේ වගේ කෙනෙක්ට එන පිළිතුර ධන වෙන්න එපා. හරි. මේ වර්ගමූල ලකුණ ධන නම් හරිද? එතකොට මේ වර්ගමූලය නම් තියෙන්නේ මෙතනට එන පිළිතුර ධන හෝ බිඳුව. බිඳුවේ වර්ගමූලය ගත්තොත් බිඳුවයි. ඒක. හරි. කතාව ගලප ගන්න. එතකොට අංක 1 තමයි මේ ටික විසඳද්දී විසඳන්න නම් තාත්වික සංඛ්‍යා පද්ධතිය තුල තේරුම් ගත යුතු කතන්දරය ඔය වර්ගමූල ලකුණ ඇතුලේ තියෙන ප්‍රකාශය බිඳුව හෝ බිඳුවට වඩා වැඩි වෙන්න ඕන. හරි. වර්ගමූල ඇතුලේ තියෙන කෑල්ල ඍණ වුණොත් තාත්වික සංඛ්‍යා පද්ධතියට අයිති වෙන්නේ නැහැ. එහෙනම් ඔක්කොටම කලින් මේ අසමානතාවය වළංගු වන්නේ හරිද? මේ වර්ගමූල ලකුණ ඇතුලේ තියෙනවනේ මෙයාගේ x ඍණ 1 කියන කෑල්ල බිඳුව හෝ බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. තාම අපි ශ්‍රිත කියන කොටස කරලා නැහැ. හරි. ශ්‍රිත කියන කොටස කරාට පස්සේ තව ඕක පිළිබඳ සවිස්තරාත්මකව මම විස්තර කරන්නම් ඒ අදාළ අවස්ථාවලදී. දැනට තාත්වික සංඛ්‍යා පද්ධතිය තුල වර්ගමූල ලකුණ ඇතුලේ තියෙන කෑල්ලක්. එයා තාත්වික සංඛ්‍යාවකදී තාත්වික වෙන්න නම් වර්ගමූල ලකුණ ඇතුලේ තියෙන පද බිඳුව හෝ බිඳුවට වඩා වැඩි වෙන්න ඕන. ඍණ වෙන්න බෑ. ඍණ වුණොත් එයා තාත්විකයි. නම් x ඍණ 1 විශාල හෝ සමානයි බිඳුව. ඒකේ තේරුම තමයි x කියන කෙනා
විශාල හෝ සමානයි 1. x අනිවාර්යෙන් 1 හෝ 1ට වඩා වැඩි වෙන්න ඕන. ඔය වම් පැත්තේ වර්ගමූල ලකුණ ඇතුලේ තියෙන කැලල තාත්වික වෙන්න නම්. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙනවා පහ ඍණ x. දැන් මේ පිළිතුරක් තාත්වික වෙන්න ඕනනේ. එතකොට පහ ඍණ x කියන හදයක් බිඳුව හෝ බිඳුවට වඩා වැඩි. ඍණ x විශාලයි ඍණ 5. දෙපැත්තම ඍණෙන් බෙදුවොත් අසමානතාවයේ පැත්ත මාරු වෙලා x කුඩා හෝ සමානයි 5. හරි. x කුඩා හෝ සමානයි 5. ඔය දෙක විතරක් නෙමෙයිනේ වෙන්න ඕනේ. මේ පැත්තට වඩා මේ පැත්ත වැඩි වෙන්නත් ඕන. දකුණු පැත්තට වඩා වම් පැත්තේ තියෙන අගය වැඩි වෙන්නත් ඕන. ඇතුලේ තියෙන අගයන් ධන වෙන්නත් ඕන. ඕක තමයි අපි විසඳගන්නේ. දැන් මේ x විචල්යක් වෙනකොට x අගයන් වෙනස් වෙනකොට ඇතුලේ තියෙන අගය ධන ඍණ බිඳුව ඕනගයක් වෙන්න පුළුවන්. හැබැයි තාත්වික සංඛ්‍යා පද්ධතියක නම් ওই වර්ගමූල ලකුණ ඇතුලේ තියෙන කැලල තාත්වික වෙන්න මේ වර්ගමූල ලකුණ ඇතුලේ තියෙන කැලල එක්ක බිඳුවයි එහෙම නැත්නම් ධන. ඍණ වෙන්න බෑ. මේකත් එක්ක බිඳුවයි එහෙම නැත්නම් ධන. හරි. ඔන්න ඒ දෙක. හැබැයි වම් පැත්තේ තියෙන කැලලට වඩා දකුණු පැත්තේ තියෙන කැලල වැඩි වෙන්නත් ඕන එක්ස්ට්‍රා ගයක් දැම්ම. අපි දන්නවා ඕනම අසමානතාවයක් වර්ග කරන්න බෑනේ. අසමානතාවයෙන් දෙපැත්තේ තියෙන්නේ ධන සංඛ්‍යා කියලා ටක්කෙටම දන්නවා නම් අසමානතා ලකුණෙන් දෙපැත්තේ තියෙන්නේ ධන සංඛ්‍යා කියලා දන්නවා නම් අපිට ඒව වර්ග කරන්න පුළුවන්. මේ ඇවිදින් ධන වර්ගමූලය. මේක ඇවිල්ලා ධන වර්ගමූලය. මේකත් ධන වර්ගමූලය. සලකනු ලබන සංඛ්‍යාවක ධන වර්ගමූලය ගත්තම ඉන්න ඕන ධන පිළිතුරක්. හරි. එතකොට මේ දෙපැත්තම වර්ග කරා කියලා වරදක් නෑ. මම මේ අසමානතාවය අරගෙන වර්ග කරනවා. වර්ගයට වර්ගමූලය කැපිලා x ඍණ 1 විශාලයි. මේ පැත්තෙත් වර්ගයට වර්ගමූලය කැපිලා පහ ඍණ x. ඍණ x මේ පැත්තට යනවා ධන x එකතු කරාම 2x. ඍණ 1 මෙහි යනවා ධන 1යි පහත් එක්ක 6යි. ධන දෙකෙන් බෙදුවා x විශාලයි 3යි. මේ සමස්තයේම පිළිතුර වෙන්න නම් මේ තුන් දෙනාටම පොදු අගය පරාසය වෙන්න ඕනේ. එකක් විතරක් තෘප්ත වුණාට වැඩක් නැහැ. මේක තෘප්ත වුණා කියලා මේ සමස්ත සමානතාවයම විසඳෙන්නේ නැහැනේ. මේකෙන් වෙන්නේ මේක ඇල්ල ධන. මේක තෘප්ත වුණාම වෙන්නේ මේක ධන. මෙයාට වඩා මෙයා විශාල වෙන්න නම් අපි මෙයාට වඩා වම් පැත්තේ තියෙන කෙනාට වඩා දකුණු පැත්තේ තියෙන කෙනාට වඩා වම් පැත්තේ තියෙන ප්‍රකාශය වැඩි වෙන්නත් ඕන. ඇතුලේ තියෙන කැලල ධන වෙන්නත් ඕන. අන්නේ සියල්ලටම පොදු ටික තමයි මේ සමස්තේ x ගේ විසඳුම් කුලකය වෙන්නේ. හරි. එතකොට x විශාලයි 1. x විශාලයි 1. බෝලේ පාට වෙනවා. හරි. මම ඒක කළු පාටෙන් පාට කරන්න. x විශාලයි 1. හරි. ඊට පස්සේ තව පාටක් ගමු. x 5 හෝ 5ට වඩා කුඩායි. x 5 හෝ 5ට වඩා කුඩායි. දුවම ඕන්නම යනවා. මෙතනින් යනවා 3 හෝ 3ට වඩා විශාලයි. මේ පෑනෙන් පාට කරමු. එතන බෝලේ පාට වෙන්නේ නැහැ. 3 හෝ 3ට වඩා විශාලයි. දැන් ඔය තුන් දෙනාටම පොදු ටික වෙන්නේ මෙන්න මේ ටික නේද? රතු නිල් කළු සියල්ලටම පොදු ටික වෙන්නේ ওই ටික නේද? ඒතර මෙයාගේ විසඳුම වෙන්නේ 3ට වඩා විශාලයි x කුඩා හෝ සමානයි 3ට වඩා විශාලයි x කුඩා හෝ සමානයි 5. නිකමට දාලා බලමු 5. 5න් 5ක් බිඳුවයි බිඳුවේ වර්ගමූලය බිඳුවයි. 5න් එකක් 4යි 4 ධන වර්ගමූලය 2. බිඳුවට වඩා වැඩි. හරි. 4 දාලා බලන්න 5න් 4ක් 1යි එකේ වර්ගමූලය 1යි. 4න් එකක් 3යි. වර්ගමූල 3 කියන්නේ එකට වඩා වැඩි. හරි. නිගමන චෙක් කරේ. තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද්ද මෙතන වෙච්ච කතාව? කතන්දර ගොඩයි. මොකක්ද මේ? නැවත කියනවා වර්ගමූල ලකුණ ඇතුලේ තියෙන සංඛ්‍යාවක් තාත්වික වෙන්න නම් අපි මේ අසමානතාව විසඳනකොට තාත්වික සංඛ්‍යා පද්ධතියත් එක්කනේ ගනුදෙනු කරන්නේ. x කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. එතකොට තාත්වික සංඛ්‍යාවක් නම් වර්ගමූල ලකුණ ඇතුලේ අනිවාර්යෙන්ම තියෙන්න ඕන බිඳුව හෝ බිඳුවට වඩා වැඩි. වෙන වෙන්න බෑ. එහෙනම් බිඳුව හෝ බිඳුවට වඩා වැඩි මේ ඇතුලේ තියෙන කැලල. මේ ඇතුලේ තියෙන කැලලටත් වළංගු වෙන ප්‍රතිඵලය වෙන්නේ
ඇතුලේ තියෙන කැල්ල බිඳුව හෝ බිඳුවට වඩා වැඩි. සහ දකුණට වඩා වම වැඩි වෙන්න ඕන. අපි අසමානතාවය දෙපසම වර්ග කරන්න හැකියාව තියෙනවා. හේතුව දෙපැත්තෙම ධන සංඛ්‍යාවක් තියෙන්නේ කියලා දන්නවා. ඔය ධන වර්ගමූලය. හරි. ඒක නිසා දෙපැත්තම වර්ග කරා ගානට හානියක් නැහැ. එතනින් එනවා x විශාලයි 2. ඒතර තුන් දෙනාටම පොදු වර්ගය පරාසය ගත්තා නම් ප්‍රශ්න විසඳෙනවා. හරි. ඔන්න පළවෙනි ගණන. ඔය තියෙන්නේ පළවෙනි ගණන. right. පහත සමීකරණයේ මූල සොයන්න. ඒ කියන්නේ x ගේ අගය හොයන්න කියලා නේ තියෙන්නේ. මූල හොයනවා කියන්නේ විසඳලා x ගේ අගය සුළු කර ගන්නව කියන කතාව. ලඝු ආශ්‍රිත ගණනක්. දෙක ධන log 10 පාදයට 1 ධන x ගේ වර්ගමූලය ධන 3 වතාවක් log 1 ඍණ x ගේ වර්ගමූලය සමානයි log 10 පාදයට 1 ඍණ x වර්ගයේ වර්ගමූලය. log 10 පාදයට 1 ඍණ x වර්ගයේ වර්ගමූලය. right. දැන් මොකද කරන්නේ? right. දැන් මොකද කරන්නේ? x ගේ අගය හොයාගන්න තියෙන්නේ. කොහෙන්ද මේ වැඩේ අපි ලියන්න පටන් ගන්නෙ? කොහෙන්ද අපි මෙතන සුළු කරන්න පටන් ගන්නෙ? බලන්න 1 ඍණ x වර්ගයේ වර්ගමූලය. හරිද? මම ඔය වම් පැත්තේ තියෙන කෑල්ල පාඩුවේ ලියනවා එහෙම. 2 ධන log 10 පාදයට 1 ධන x ගේ වර්ගමූලය 3 වතාවක් log 10 පාදයට 1 ඍණ x ගේ වර්ගමූලය. හරිද? මෙතන log 10 පාදයට 1 ඍණ x වර්ගයේ වර්ගමූලය. 1 ඍණ x වර්ගයේ වර්ගමූලය කිව්වම වර්ග දෙකක අන්තරය දාන්න පුළුවන් නේ. 1 ඍණ x වර්ග කියන්නේ 1 ඍණ x වතාවක් 1 ධන x. එයාගේ වර්ගමූලය. එයාගේ වර්ගමූලය. හරි. ගුණිතයක් විදියට දැන් x ධන y ගේ එකතුවක් විදියට වර්ගමූලයක් තිබුණොත් මේක සමාන වෙන්නේ නැහැ වර්ගමූල x ධන වර්ගමූල y ට. හරිද? අන්තරයටත් ඒ කතාවේ දෙසමයි. හැබැයි ගුණිතයක් තියෙන අවස්ථාවකදී එහෙම නැත්නම් බෙදීමක් තියෙන අවස්ථාවකදී වර්ගමූල ලකුණ කියන එක උඩට සහ යටට වෙන වශයෙන් දැමීමේ දර්ශක නීති පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. හරි. ගුණිතයක් තියෙන වෙලාවට වර්ගමූල ලකුණ වෙන වෙනම, බෙදීමක් තියෙන වෙලාවට වර්ගමූල ලකුණ වෙන වෙනම භාවිතා කරන්න පුළුවන්. හරිද? එතකොට මට මෙතන පුළුවන් log 10 පාදයට 1 ඍණ x ගේ වර්ගමූලය වතාවක් 1 ධන x ගේ වර්ගමූලය. 1 ඍණ x ගේ වර්ගමූලය වතාවක් 1 ධන x ගේ වර්ගමූලය. අන්න බලන්න. දැන් ඔතන තියෙනව නේද ලස්සන ලඝු නීතියක්. මේ පාදය සමාන log a පාදයට b ධන log a පාදයට c. පාදයන් එකිනෙක සමාන වන ලඝු අගයන් දෙකක් එකතු වෙද්දී එම පාදයටම ලඝු අගයන්හි ගුණිතයක් ලෙස අපිට ලියන්න පුළුවන්. ඕකෙම රිවර්ස් එක ගැන හිතන්න. ඔය ලියපු ප්‍රතිඵලයේ රිවර්ස් එක ගැන හිතන්න. හරි? ඔය ලියපු ප්‍රතිඵලයේ රිවර්ස් එක ගැන හිතන්න. හරි? එතකොට බලන්න මෙන්න මෙයාට මොකද්ද කරන්න පුළුවන් කියලා බලන්න. මෙයාගේ රිවර්ස් එක ගැන. පාදය සමානයි ගුණිතයක් එකතුවක් විදියට ලියන්න පුළුවන්. log
10 පාදයට එක ඍණ x ගේ වර්ගමූලය ධන log 10 පාදයට එක ධන x ගේ වර්ගමූලය. හරි. ගුණිතයක් තියෙනකොට වෙන වෙනම ලියන්න හැකියාව තියෙනවා. right. එහෙම ලිව්වම 2 log 10 පාදයට එක ධන x ගේ වර්ගමූලය 3 වතාවක් log 10 පාදයට එක ඍණ x ගේ වර්ගමූලය. හරිද? එක ඍණ x ගේ වර්ගමූලය. කැපිලා යනවනේ පදයක් මේ. log 10 පාදයට එක ධන x ගේ වර්ගමූලය. මේ පදේ අල්ලලා මේ පැත්තට ගෙනිච්චොත් ඍණ ඒ පදේම මෙයා මේ පැත්තේ තියෙනවා. දැන් ටිකක් ලොකු ළමයි නිසා ඕවා සුළු කිරීම මහා ලොකුවට මම කියන්න යන්නේ නැහැ. මේ පදේට දෙයියනේ කියලා ඔය පදේ කැපෙනවා. කැපෙනවානේ. මේ පදේට මේ පදේ කැපෙනවා. එක වගේ පද දෙකක් සමානතා ලකුණෙන් දෙපැත්තේ තියෙනවා. මේ ධන පදේ අල්ලලා මෙහෙ ගෙනිච්චොත් ධන පදේ සමග ඍණ පදේ සුළු වෙලා යනවා. හරි. දැන් තව තියෙනවනේ ඉතින් මේ දෙකේ ඉලක්කම් මේ පැත්තේ තිබ්බොත් මේ ධන 3යි log මේ පදේ එහා පැත්තට ගියොත් ඍණ 3යි log 10 පාදයට එක ඍණ x ගේ වර්ගමූලය. මෙතන තියෙනවා log 10 පාදයට එක ඍණ x ගේ වර්ගමූලය. එක ඍණ x ගේ වර්ගමූලය. සජාතීය පද සුළු කරගත්තොත් ඍණ 3 ධන 1 ඍණ 2යි log 10 පාදයට එක ඍණ x ගේ වර්ගමූලය. ඍණ 2යි log 10 පාදයට එක ඍණ x ගේ වර්ගමූලය. ඍණ 2කින් බෙදාගත්තොත් දෙපැත්තම ඍණ 2කින් බෙදුවොත් ඍණ 2ට ඍණ 2 කැපෙලා log 10 පාදයට එක ඍණ x ගේ වර්ගමූලය. මෙතන එනවා ඍණ 1ක්. මෙතන එනවා ඍණ 1ක්. ලඝු ආකාරයෙන් තියෙන ප්‍රකාශයක් දර්ශක විදියට ලියන්න දන්නවනේ. log a පාදයට b සමානයි c වුණත් a පාදයට c ඕන්ඩෝක කොහොම කෙනෙක් දන්නවනේ නේ. log a පාදයට b සමානයි c වුණත් පාදය a බලය c a පාදයට c ගේ ඔය බලය ගත්තොත් අගය b. ඕකනේ මේ ලඝු ආකාරය මේ දර්ශක ආකාරය. ලඝු ආකාරය දර්ශක ආකාරය. හරි. එතකොට 10 ඍණ 1 වෙනි බලය සමාන වෙනවා එක ඍණ x ගේ වර්ගමූලයට. 10 ඍණ 1 වෙනි බලය සමානයි පාදය 10යි බලය ඍණ 1යි එක ඍණ x ගේ වර්ගමූලය. 10 ඍණ 1 කියන්නේ ළමයි 10 ඍණ 1 වෙනි බලය කියන්නේ 1යට 10යි එක ඍණ x ගේ වර්ගමූලය. දෙපැත්තම වර්ග කරොත් එකේ වර්ගය 1යි 10 වර්ගය 100යි. මෙතන වර්ගමූල ලකුණු නැති වෙනවා. ඍණ x මේ පැත්තට එනවා ධන x එකෙන් අඩු වෙනවා 1යට 100ක්. x සමානයි 100න් එකක් 99යි 99 බෙදීම 100. තම 0.9යි 9යි 0.9යි 9යි. හරි. හොඳ. දෙවෙනි ගණන. ලඝු ආශ්‍රිත දෙවෙනි ගණන. හරි. ලඝු ආශ්‍රිත දෙවෙනි ගණන. අඩුපාඩු හදන්න. මං කරලා අඩුපාඩු හදන්න. මං කරලා හදන්න.
තුන්වෙනි ගණන විදියට තියෙන්නේත් ලඝු ආශ්‍රිත ගැටලුවක්. තුන්වෙනි ගණන විදියට තියෙන්නේ දර්ශක සහ ලඝු ගණකාශ්‍රිත ගැටලුවක්. රයිට්. හදමු බලන්න. දැන් හදලා නේ ඇත්තේ මේවනේ. හදලා නේද ඇත්තේ. රයිට්. 3 ලොක් දෙකේ පාදයට 9x ඍණ 1 9x ඍණ 1 වෙනි බලය ධන 7 සමානයි 2 ධන log දෙකේ පාදයට 3x ඍණ 1 වෙනි බලය ධන 1 විසඳන්න. එතන තියෙන x කයාගේ හොයාගන්න. දැන් මොකද කරන්න පුළුවන්? මොකද කරන්න පුළුවන්? log දෙකේ පාදයටනේ දෙන්නකම පාදය සමානයි. ඔය log දෙකේ පාදයට මෙන්න මේ පදෙත් එහා පැත්තට දැම්මනම් පාදය සමාන ලඝු වගයන් දෙකක් අඩු වෙලා. පාදය සමාන ලඝු වගයන් දෙකක් අඩු වෙලා. log දෙකේ පාදයට 9x ඍණ 1 වෙනි බලය ධන 7 ඍණ log දෙකේ පාදයට 3x ඍණ 1 ධන 1 සමානයි 2යි. හරි. සමානයි 2යි. දැන් පාදය සමානයි ලඝු අන්තරයක් අර බෙදීමක් විදියට ලියන්න පුළුවන්. හරි. log දෙකේ පාදයට 9x ඍණ 1 ධන 7 3x ඍණ 1 ධන 1 log දෙකේ පාදයට මේ අන්තරය දෙව බෙදීමක් විදියට සමානයි 2. වැඩ ඉවරයි. වැඩ ඉවරයි නේ. log දෙකේ පාදයට මෙයා සමානයි 2. මට මේක දර්ශකාකාරයෙන් ලියන්න පුළුවන්. පාදය 2යි දෙකේ වර්ගය සමාන වෙනවා 9x ඍණ 1 ධන 7 3x ඍණ 1 ධන 7. ප්‍රශ්න විසඳනා නේද? දෙකේ වර්ගය 4යි. මේ පදේ මෙහෙට ගුණ කරොත් 3x ඍණ 1 වෙනි බලය ධන 7. දැන් එකම පද ඇසුරෙන් මේක ගොඩනගා ගත්තා නම් හරියට ළමයි. එකම පද ඇසුරෙන් නේ. එකම පද ඇසුරෙන් ගොඩනගා ගන්න පුළුවන්. මේව පේන්න ඕනේ. හරි දැන්. ඒව පේන්න ගණන් හදන්න ඕනේ. හරි. මෙතන මට පොඩි සෙල්ලමක් දාන්න පුළුවන් මෙහෙම. 9 ලියන්න පුළුවන් 3 වර්ගය. අවුලක් නැහැ නේ. 3 වර්ගය. මෙතන තියෙනවා x ඍණ 1 වෙනි බලය. ධන 1 නේ. ධන 1. right. දැන් ෂේප් එකේ මේ වරහනත් ඉවත් කරා නම් 4 ගුණ කිරීම 3x ඍණ 1 ධන 4 මේ x ගේ m වෙනි බලයේ n කිව්වත් x ගේ n වෙනි බලයේ m කිව්වත් දෙකම x ගේ m n නේ. දර්ශක නීතිනේ. මේක මම මෙහෙම ලිව්වට වරදක් නැහැ නේ. 3x ඍණ 1 මේ බලය ඇතුලෙන් ලියලා මෙහා පිටින් ලියනවා. ධන 7. එතකොට ලස්සනයි වැඩි. මට පොඩි ආදේශ කැලලක් ගන්න පුළුවන්. 3x ඍණ 1 වෙනි බලය නේ. 3x ඍණ 1 වෙනි බලය මම t කියලා හිතනවා. එතකොට 4t ධන 4 4t ධන 4 මෙතන t වර්ග ධන 7 t වර්ග ධන 7 බිඳුවයි ඍණ 4t ධන 3 මෙයා මෙහෙට දැම්මා මේක සුළු කරා 10 වසර ගණිතය සාධක වෙන් කිරීම
t ඍණ 3යි t ඍණ 1යි. හරිනේ. t වර්ග ඍණ 4යි t ධන 3. වර්ගජයක සාධක වෙන් කරනවා. ආන් එතකොට එනවා t සමානයි 3යි t සමානයි 1යි. මේ පද දෙකේ ගුණිතය බිඳුවක් වෙනකොට t ඍණ 3 සමානයි බිඳුව හෝ t ඍණ 1 සමානයි බිඳුව. t කියගේ 3යි t කියගේ 1යි. t කියලා ගත්තේ 3 x ඍණ 1. එතන 3 බලය 1යි. ආන්න එතකොට x ඍණ 1 සමානයි 1යි x ගේ බලය 1යි. 3 x ඍණ 1 වෙනි බලය සමානයි 1යි. ඒතකොට මට ලියන්න පුළුවන් 1 කියන්නේ 3 බිඳුවෙනි බලය. මේ පාදයට ගැලපෙන්න ලිව්වා. ඕනම කෙනෙක්ගේ බිඳුවෙනි බලය 1යිනේ ළමයි. එතකොට එනවා x ඍණ 1 සමානයි බිඳුවයි x සමානයි 1යි. x සමානයි 1යි. x උත්තර දෙකක් එනවා. x සමානයි 2යි x සමානයි 1යි. x සමානයි 2යි x සමානයි 1යි. හොඳ තුන්වෙනි ගණන. right. ඔය ළමයි මේ තුන්වෙනි ගණන. right. හතරවෙනි ගණන විදියට දැන් අපි මේ දවස්වල ත්‍රිකෝණමිතියත් හදාරගෙන යන නිසා ත්‍රිකෝණමිතිය ආශ්‍රිත ගැටලුවක්. right. ත්‍රිකෝණමිතිය ආශ්‍රිත ගැටලුවක්. cos θ සමානයි 4 cos θ සමානයි sin 2 θ බෙදීම 2 sin θ මගින්. මේක ළමයි ගානේ දීපු දත්තයක්. හරි. තව ටිකක් ඉස්සරහට යනකොට ඔයාලම දැනගනි. ඔය අපි දන්න කියන සූත්‍රයක පද ටිකක් එහෙම කරලා තියෙන්නේ. හරි. තාම අපි ඔය තරම් දුර ආවේ නැහනේ. බහුකෝණ සූත්‍ර කියලා වර්ගයක් තියෙනවා. හරි. එතනින් තමයි ඔක ඇවිල්ලා තියෙන්නේ. මේක දැන් ගානේ දීලා. cos θ කියන්නේ sin 2 θ බෙදීම 2 sin θ මගින්. එතකොට නිකන් හිතන්න. ඔය සූත්‍රයට අනුව cos 30 කොහොමද ලියන්න පුළුවන්? sin 60 බෙදීම 2 sin 30. θට 30 දැම්ම නම් හරිනේ. නේ θ තියනම් මෙතන 2 θ දෙකේ ලියේ ඇතුලේ θ. රටාව තේරුම් ගන්න. cos 30 කියන්නේ එහෙනම් ඔය සූත්‍රයට අනුව sin 60 බෙදීම 2 sin 30. අපිට ඕන cos මල. එහෙනම් θ තියෙන තැනට මල දැම්මා. sin 2 මල බෙදීම 2 sin මල. හරිනේ. මෙන්න මේ සූත්‍රය යොදා ගනිමින් ඔය සූත්‍රය යොදා ගනිමින් cos 2 phi බෙදීම 15. right. cos 2 phi බෙදීම 15. වතාවක් cos 4 phi බෙදීම 15. වතාවක් cos 8 phi බෙදීම 15. වතාවක් cos 14 phi බෙදීම 15. මෙයාගේ අගය 1/16ක් බව පෙන්වන්න. මෙයාගේ අගය 1/16ක් බව පෙන්වන්න. right. එතකොට මේක ගානේ දීපු දත්තයක්. නේ අපිට හරි ආදරේ මේ ගාන දීපු කෙනා බලන්නකො පොඩි ඉඟියක් දීලා. cos θ තියෙන තැනට මේ කෑල්ල දාන්න කියලා. නේ. ඒතර නිකන් හිතන්න
තීට තියෙන තැනට 2යි බෙදීම 5 දැම්ම කියලා. තීට වෙනුවට හරිද? තීටට දානවා 2යි බෙදීම 15. cos 2යි බෙදීම 15 සමානයි sin නේ. මෙතන තීට නම් එයාගේ දෙගුණයනේ මෙතන තියෙන්නේ. දෙකෙන් ගුණ කරා. මෙයා දෙකෙන් ගුණ කරාම 4යි බෙදීම 15. බෙදීම දෙවතාවක් sin 2යි බෙදීම 15. එමනම් cos 2යි බෙදීම 15 වෙනුවට මම මෙයා ලියනවා sin 4යි බෙදීම 15 බෙදීම 2යි sin 2යි බෙදීම 15. හරි. ශිෂ්‍යත්වය ගණිතය. ශිෂ්‍යත්වය පහවසර ගණිත ගැටලු වගේනේ. සංඛ්‍යා රට එම චූටි දවස්වල ඉගෙන ගන්න. ඒ චුට්ට තමයි මනස හදලා තියෙන්නේ. ඒතර cos 4යි බෙදීම 15 කියන්නේ මේ. ඊට තියෙන තැනට 4යි බෙදීම 15 දැම්ම නම් එයා දෙකෙන් ගුණ කරාම sin 8යි බෙදීම 15යි 2යි sin 4යි බෙදීම 15. වතාවක් තීට වෙනුවට දානවා 8යි බෙදීම 15. එයාගේ දෙගුණය sin 16යි බෙදීම 15 බෙදීම 2යි sin 8යි බෙදීම 15. 8යි බෙදීම 15. හරි. cos 14යි බෙදීම 15. ඊට වෙනුවට දැම්ම 14යි බෙදීම 15. එයා දෙකෙන් ගුණ කරා. ඊට sin 28යි බෙදීම 15 බෙදීම දෙවතාවක් sin තීට කියන්නේ 14යි බෙදීම 15. වැඩි ඉවරයි. cos තීට සමානයි sin 2යි තීට බෙදීම 2යි sin තීට මගින්. එයාලා කියලා තියෙන දේ කරන්න. හරි. එහෙම කරාම කැපිලා යන පද කිහිපයක් තියෙනවානේ. sin 4යි බෙදීම 15ට sin 4යි බෙදීම 15 කැපෙනවා. sin 8යි බෙදීම 15ට sin 8යි බෙදීම 15 කැපෙනවා. දැන් උඩ ඉතිරි වෙලා තියෙනවා sin 16යි බෙදීම 15 sin 28යි බෙදීම 15. හරි. මේ දෙන්නනේ උඩ ඉතුරු වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ ගුණිත පද. දෙවරක් දෙක 4යි, හතරවරක් දෙක 8යි, 8ව දෙකක් 16යි. යට තියනවා 16ක්. සමග sin 2යි බෙදීම 15. sin 14යි බෙදීම 15. දැන් තාම ත්‍රිකෝණමිතියම පටන් ගත්ත විතරයිනේ. ඕක පේන්නේ එහෙම නැතුව ඇතිනේ. මගෙන් අහනවනේ කොහොමද මේවා මෙහෙම පේන්නේ කියලා. පේන්න බං ගණන් හදන්න ඕනේ. හරි. ගණන් හදලා අත්දැකීම් අරගෙන සිතුවිලි කියන එක ගානත් එක්ක වෙනස් කරගන්න පුරුදු වෙන්න ඕනේ. හරි. අපි ඇවිල්ලා එක සැරේ ඇවිදපු මිනිස්සු නෙමෙයිනේ. හරි. ධන ගානවා. නෑ. බඩ ගානවා. ධන ගානවා. මොනවා හරි අල්ලල්ලා නැගිටිනවනේ. එහෙමනේ අපි ක්‍රමානුකූලවනේ ඇවිද්දේ. හරි. ඒක කල්පනා කරන්න. මේ කිසි දෙයක් එකපාර භොග් ගාලා හරියන්නේ නැහැ. මේ මනස සංවර්ධනය කරන එකත් ගානක් හදාගන්න එකත් හරි යන්න ඕන ක්‍රමානුකූලව. හරි. දැන් මේ නිශ්චිත විදියට මේ පාඩම් ටික පෙළගස්වල දීලා තියෙනවනේ. හරි. මුලින් මේ පාඩම. හරි. දැන් මම මේ සරල උදාහරණයක් කියන්නේ. දැන් අපිට සිලබස් එකක් දීලා සිලබස් එකේ පාඩම් ටිකක් ක්‍රමානුකූලව පෙළගස්සලා තියෙනකොට හරි දැන් ඒක මේ නිකන් මිනිස්සෙක් නෙමෙයිනේ. ඔක ආචාර්යවරු සම්මුතියක් හදාගෙන සාකච්ඡා කරලා ගොඩනගාගත්තු දෙයක් නේ.
එයාලා පිළිවෙලට මේ දේවල් ටික හදලා තියෙනවා. හරි. දැන් ඕකේ. දැන් ඔයාලා අගපාඩම් ඉස්සෙල්ලම සංඛ්‍යානේ සම්භාවිතාව ආපු ගමන් අපි උගන්වන්නේ නැහැ. හරි. පදනම් පාඨමාලාවක් කරලා. මූලික අසමානතා ටික විසඳලා. බහුපද ශ්‍රිත ටික කරලා. ත්‍රිකෝණමිතියේ අතරේ උගන්වලා. එම ටික ටික මේක ක්‍රමානුකූලව යන වැඩක්. මේකේ පාඩම් කිහිපයක් ගියාට පස්සේ ඔය අගපාඩම් ටික ආයි මුලින් තව ටිකක් කවර් කරගන්න එක වෙනම කතාවක්. හරි. නමුත් මේ හරියට මේ මුල ආරම්භය කියන එක වරද්දාගත්තොත් මේ සබ්ජෙක්ට් එක අල්ලනව බොරු. හරි. මොකද අර O level කාලේ වගේ එකම වගේ ගණන් 10ක් හරි. එහෙම දැකලා තියෙනවා. يعني අපි ඔය මුල් කාලේ ඔය දැන් O level results ආපු ගමන් වගේමනේ. හරි. ඒකට අර O level කාලේ සමහරක් ගුරුවරු හදලා තියෙනවා එකම ගාන ඉලක්කම් ටික වෙනස් කර කර දහවතාවක් විතර හදලා මේ ගාන આવුත් මේ විදියට හදනවා. එහෙම පුතා මේකේ ඇවිල්ලා A level කොට දාගන්න බෑ. එකම ගාන ඉලක්කම් ටික වෙනස් කර කර දීලා එහෙම කරන්න බෑනේ. හරි. එහෙම බලාපොරොත්තු වෙන අය ඉන්නවා. ඒක වැරදි. එතකොට ගුරුවරයෙක් විදියට මම කරන්න ඕනේ අවශ්‍ය දේ අවශ්‍ය විදියට ඔයාලට දෙන එකනේ. නැතුව මාත්‍යේ මට්ටමට බහැලා හරි අපි තව ගානක් හදමු එක වගේ ගානක් හදමු දෙකක් හදමු කියලා ඒ පන්තියේ වෙලාවේ නිකන් පොඩි ආතල් එකක් ගත්තට මේක සතපහක තේරුමක් වෙන්නේ නැහැ. හරි. ඒත් මගේ යුතුයකම සහ වගකීම තමයි මේ අවශ්‍ය දේ අවශ්‍ය මට්ටමට උගන්වලා. හරි. මේකේ ගැඹුර පෙන්වන එක මගේ වැඩේ. ඒක නිසා මේවා අමාරුයි. මුලින් තේරුම් ගන්න ටිකක් අමාරු වෙයි. එතකොට කරන්න ඕන අනේ මේක මට බෑ කියලා තාරින්න නෙමෙයි. නැවතත් අධ්‍යයනය කරන්න මේ වීඩියෝස් ටික තියෙනවා. හරි. බැරි නම් මගෙන් ගෙනල්ලා අහන්න පුළුවන් chance එකක් තියෙනවා. හරි. ඒ දේවල් ටික ක්‍රමානුකූලව කරගෙන තමයි මේවා ඉස්සරහට යන්න ඕනේ. හරි. දැනට අත්දැකීමක් ගන්න. මේ දැන් උත්තරේ ගන්න තියෙන්නේ 1/16 කියලානේ. එහෙනම් මේ පද ටික කොහොම සුළු වෙලා එකක් ඇවිල්ලා මේ 16 විතරක් ඉතුරු වුණා නම් හරිනේ. උඩත් පද දෙකක් තියෙනවා. යටත් පද දෙකක් තියෙනවා. මේ දෙන්නගේ ගුණිතය සහ මේ දෙන්නගේ ගුණිතය සමාන වුණා නම් මේ පදයට මේ පදේ යැපෙනවා. හරි. ඕකනේ සිතුවිල්ල මෙතන එන්න ඕන. උත්තරේ දීලානේ 1/16ක් කියලා. එහෙනම් දැන් උත්සාහ කරන්න ඕන උඩ දෙන්නගේ ගුණිතය මේ දෙන්නගේ ගුණිතයට සමාන වුණොත් උන් දෙන්න සුළු වෙලා ගිහිල්ලා පිළිතුර ලැබෙනවා මට 1/16ක්. ඔන්න ඔය සිතුවිල්ල අපේ මනසට එන්න ඕනේ. හරි. ඒකට හුරු වෙන්න ඕනේ. හරි. දැන් ඔන්න සිතුවිල්ල මන් දුන්නා. හරි. සිතුවිල්ල දුන්න මම ගානෙත් දීලා තියෙනවා. හරි 1/16ක් කියලා පෙන්නන්න. දැන් සිතුවිල්ල දීලානේ තියෙන්නේ. ඒ සිතුවිල්ලෙන් මෙන්න මේ දෙන්නගේ ගුණිතය මේ දෙන්නගේ ගුණිතයට සමානයි කියලා පෙන්න ගන්න ඕනේ. කෙසේද ඒ කරන්නේ? නේ? බලන්න මෙතන මෙන්න මේ පදේ ගැන මම කතා කරන්නේ. හරි. ඔක ඔයාලට ලියන්න පුළුවන් මෙහෙම. පේනවද බලන්න? 16යි 5 බෙදීම 15 ලියන්න පුළුවන් මට 5 ධන 5 බෙදීම 15. අවුලක් නැහැනේ. 5 ධන 5 බෙදීම 15. හරි. sin 16යි 5 බෙදීම 15 ලිව්වට අවුලක් නැහැ. sin 5 ධන 5 බෙදීම 15. එහෙම ලිව්වම ඔයාලගේ මනසට මේ 5ත් එක්ක 5 බෙදීම දෙකත් එක්ක 3යි 5 බෙදීම දෙකත් එක්ක 2යි 5ත් එක්ක එහෙම නැත්නම් 90 එක්ක 180 එක්ක 270 එක්ක 360 එක්ක හරි කෝණයක් සම්බන්ධ වෙලා තියෙනවා නම් වෘත්තපාදවලදී කියලා දුන්නා ඒක කෙටි කරලා තව කෝණයක් බවට පත් කරගන්න. මේ දැන් හිතන්න sin 5 ධන θ 5 ධන θ හරිද 5 ධන θ කිව්වම තුන්වෙනි වෘත්තපාදේ හරි පළවෙනි වෘත්තපාදේ ඕන කෙනෙක් ධන දෙවෙනි එකේ sin තුන්වෙනි එකේ tan හතරවෙනි එකේ cos 5 ධන θ 180 ධන θ කිව්වම තුන්වෙනි වෘත්තපාදේ tan ධන මෙතන තියෙන sin නිසා ඍණ 5 සමග සම්බන්ධ වෙන අවස්ථාවල කෝණයේ පැත්ත මාරු වෙන්නේ නැහැ. ඍණ sin θ. අන්න එහෙනම් sin 5 ධන 5 බෙදීම 15 වෙනුවට මට ලියන්න පුළුවන් ඍණ sin 5 බෙදීම 15. ඍණ sin 5 බෙදීම 15. සිතුවිල්ල. right. ඊට පස්සේ මෙයා ගැන හිතන්න ඕන. මෙයාට මොකද්ද කරන්න පුළුවන්? වෘත්තපාද වලින් බං මේ වගේ අවස්ථාවල කෝණය කෙටි කර ගන්නවා. මේ මෙයාට ලියන්න පුළුවන්
sin 2යි ඍණ 5 බෙදීම 15. 2යි බෙදීම 15 නේ. 28යි 5 බෙදීම 15 කිව්වම නේ 2යි ඍණ කියන වෘත්තපාද වලින් කෙටි කරගනිද්දී 90 180 270 360 උන් හතර දෙනා එක්කනේ සම්බන්ධ වෙන්නේ. 28යි 5 බෙදීම 15. මනසින් හිතන්න මේ 2යි ඍණ 2යි බෙදීම 15. මෙතෙන්ට පොදු හරයක් ගන්නකො. 15යි 15 දෙකක් 30යි 30න් දෙකක් 28යි. 28යි 5 බෙදීම 15 මෙහෙම ලිව්වට වරදක් නැත. ආන් නැවත වෘත්තපාද. sin 2යි ඍණ θ. 2යි ඍණ θ. කැරකිලා මෙතෙන්ට ආව ඍණ θ. ගම හතරවෙනි වෘත්තපාදේ. cos නේදන. මෙතන තියෙන්නේ sin නිසා ඍණ 2යි සමග නම් පැත්ත මාරු වෙන්නේ නැහැ. ඍණ sin θ. එහෙමනම් මෙයත් මට ලියන්න පුළුවන් ඍණ sin 2යි බෙදීම 15. ඍණ sin 2යි බෙදීම 15. යටත් තියෙනවා නේද sin 2යි බෙදීම 15. ඒ කියන්නේ මේ පදයට මෙයා කැපෙනවනේ. හරි. ඍණ ලකුණක් ඉතිරි වෙනවා. හරි. බලමුකෝ. මෙයාට ලියන්න පුළුවන් සිතුවිල්ල මොකක්ද? 14යි 5 බෙදීම 15. ඒක ලියන්න පුළුවන් ළමයි 5 ඍණ 5 බෙදීම 15. නේ? 5 ඍණ 5 බෙදීම 15. පොදු හරයක් ගත්තොත් 15යි 5 කින් 5 අඩු කරා 14යි 5 බෙදීම 15. right. දැන් sin 5 ඍණ θ වෘත්තපාද. 5 කියන්නේ 180 ඍණ θ. 180න් θ ප්‍රමාණයක් අඩු කරාම දෙවෙනි වෘත්තපාදේ sin නිසා ධන 5ත් එක්ක පැත්ත මාරු වෙන්නේ නැහැ. හරි. වෘත්තපාද සිතුවිල්ල. වෘත්තපාද සිතුවිල්ල. right. ආන්න එතකොට මෙයා වෙනුවට ලියන්න පුළුවන් sin 5 බෙදීම 15. දැන් වැඩේ හරි නේ. මෙයා වෙනුවට ලියනවා ඍණ sin 5 බෙදීම 15 ගුණ කිරීම ඍණ sin 2යි බෙදීම 15 එතනවත් පේනවනේ 16යි sin 2යි බෙදීම 15ට කරන්න දෙයක් නැහැ. මෙතන sin 5 බෙදීම 15. මෙයාට මෙයා ඍණ 1 ඍණ 1කින් ගුණ කරා ධන 1යි පිළිතුර එකයට 16යි. පිළිතුර එකයට 16යි. right. පිළිතුර විදින්න එකයට 16යි. right. ඔන්න එතකොට 8 වෙනි දවසටත් අදාළ විශ්‍රාභ්‍යාස. හරි. පොඩි ගණන් කීපයක්. හරි. එන්නේ මේ දේවල් පුරුදු වෙන්න අපි ටික. හරි ඉස්සරහට ටිකක් ඊට වඩා හොඳ ගණන් හදමු මේ තාම. හරිද දැන් මේ වගේ තැනකදීම හිතලා අතහැරලා දාන්න එපා. අයියෝ මේක මට බෑ. හරි. මනම් ඉතින් මේ maths වගේ විෂයක් කරන එකෙන් තේරුමක් නැහැ. හරි. මේවා ඉගෙනගෙන යන්නේ සාමාන්‍යයෙන් ටිකක් මිනිස්සුන්ගෙන් ගන්න තියෙන වැඩ තියෙනවනේ, කරන වැඩ තියෙනවනේ. ටිකක් අමාරු කියන වැඩ. හරි මනස වෙහෙසවලා කරන්න තියෙන වැඩ කරන්න තමයි අපි මේ පුරුදු වෙන්නේ. level maths කරලා. හරි. මොරටු engineering ගිහිල්ලා නැත්නම් physical science හරි ගිහිල්ලා. හරි. මොරටු engineering නෙමෙයි engineering ගිහිල්ලා physical science ගිහිල්ලා. හරි. මනස දියුණු කරගෙන මේ ලෝකේ අමාරු ගොඩක් මිනිස්සු කරන්නේ නැති වැඩ කරන්න තමයි මේ පුරුදු වෙන්නේ. ඒතර මෙතනින් අතහැරලා දැම්මොත් අපෝ එතනින් ඉවරයි. හරි. ඒක නිසා අත්හරින්න පෙර උත්සාහ කරන්න, නැවත බලන්න, තේරුම් ගන්න, හරි ප්‍රශ්න තියෙනේ වහන්න, වැඩේ ගොඩ දාගන්න. මේක ඉතින් මට දෙන්න පුළුවන් උදව්ව තමයි මේක. හරි. මම සතිපතා මේ වගේ වැඩේ කරගෙන යනවා. හැමදාමත් මට පන්තියේදී අහන්න බෑ මේ ටික හැදුවද බං මේ ටික හැදුවද කෝ ගණන් කිය චෙක් කර හරි. හරක් පස්සේ ලවන්න වගේ මට වැඩ කරන්න බෑ. ඒක නිසා මේ වැඩේ පුරුද්දක් ඇතුව ටිකට කරගෙන යන්න. හරි. ඔන්න එහෙනම් 8 වෙනි දවසෙත් වැඩේ අවසానයි. හරි. 8 වෙනි දවසෙත් වැඩේ අවසానයි.